හායි යාළුවනේ, අද මම යන්න හදන්නේ බ්ලැක් ෆෝර්ට්. එහෙම නැත්නම් කළු කොටුව බලන්න. හරි, මම දැන් ඔයාලට මුලින්ම කියන්නම් කොහොමද මේ බ්ලැක් ෆෝර්ට් කියන තැනට යන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවනේ ගාලු කොටුවට එන්න. ගාලු කොටුවට ඇවිල්ලා ගාලු කොටුව ඇතුලේ තියෙන උසාවියට එන්න. උසාවිය ගාවට. උසාවිය ගාවට ආවට පස්සේ එතන ළඟ ගහලා තියෙනවා බ්ලැක් ෆෝර්ට් කියලා බෝඩ් එක. ඒ බෝඩ් එක ගාවින් ඇතුළට යන්න තියෙනවා පඩිපෙළ නැගලා. ඒ පඩිපෙළ නැගලා ගියාට පස්සේ උඩට ඔයාලා ටිකට් කවුන්ටර් එකකුත් හම්බ වෙනවා. සාමාන්‍ය මෙතන ටිකට් එක රුපියල් 50ක් විතර වෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට තේරෙයි මෙතන මාරම් view එකක් තමයි තියෙන්නේ. අපි ගිහිල්ලම් බලමු කොහොමද එතන view එක කියන එක. ඒ වගේම මෙතනින් යද්දී ඔයාලට දැක ගන්න පුළුවන් පොඩි පොඩි බෝඩ් ගහලා තියෙනවා මෙතන විශේෂත්වය ගැන සඳහන් කරලා. ඒ විශේෂත්වය මොකක්ද කියන එකත් ඔයාලට මේක ඉස්සරහින් කියන්න. සෝට් බැස්ටියන් සෝට් යුදට්ටාලය මේක තමයි ගාලු කොටුවේ දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම ස්ථානය. මේක යුදට්ටාලය. මේක හදලා තියෙන්නේ පෘතුගීසින් විසින්. පෘතුගීසින් 16 වන සියවසේ ඉදි කරලා තියෙනවා ෆෝර්ට් ලීසා හෙවත් සාන්ත ක්‍රූස් නමින් හැඳින්වූ බලකොටුවක්. 1640 වසරෙන් පසු ලන්දේසීන් මේ බලකොටුව සංවර්ධනය කරනවා. සුවර්ට් යුද අට්ටාලය කියලා ඊට පස්සේ නම් කරනවා මේක. ඊට පස්සේ තමයි මේකට සෝට් බැස්ටියන් කියන නම හැන්නේ. ගාලු කොටුවේ තිබ්බ යුද අට්ටාල වලින් වැඩිම රැකවල් දාලා තිබ්බ යුද අට්ටාලය තමයි මේක. ගාල්ල කලාපේ ප්‍රධාන අනදෙන නිලධාරියාගේ ආරක්ෂක ප්‍රධානියා මේ යුද අට්ටාලේ ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරලා තියෙන්නේ.
මේ යුද අට්ටාලය මාලක දෙකකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ පහළ මාලය ලෙසත් ඉහළ මාලය ලෙසත් මාලක දෙකක් මේකේ තියෙනවා. මේකේ ඉහළ මාලකය තමයි කම්මල් හා භූගත වෙඩි බෙහෙත් ගබඩා ස්ථාපනය කරලා තිබිලා තියෙන්නේ. මේකේ ඉහළ මාලකයත් පහළ මාලකයත් සම්බන්ධ කරන්න පොඩි ටනල් එකක් තියෙනවා. එහෙම නැත්නම් උමං මාර්ගයක් තියෙනවා. මේ උමං මාර්ගය වහන්න පුළුවන් වෙන විදිහට ගේට්ටුවක් දාලා තිනවා. ඒ ගේට්ටුව කේබල් භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලා දැන් හිතනවා ඇති ඇයි මේකට එහෙනම් බ්ලැක් ෆෝර්ට් කියන්නේ කියලා. මේකට සුවර්ඩ් බැස්ටියන් නැත්තම් සුවර්ඩ් යුද අට්ටාලය කියලා කියනවා නම් ඇයි එහෙනම් අපි හැමෝම මේකට බ්ලැක් ෆෝර්ට් කියන්නේ? කළු කොටුව කියලා කියන්නේ. කළු කොටුව කියලා කියන්න හේතුව මෙන්න මේකයි. ඉස්සර මේකේ ආයුධ නිෂ්පාදනය කරන කම්මල් වල සේවය කරලා තියෙන්නේ අප්‍රිකානු ජාතිකයන්. ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි කම්මල් වල ගල් අඟුරු භාවිතයෙන් ඇතිවෙච්ච කළු ලොකු දුමාරයක් හින්දා මේ ගොඩනැගිලි වල බිත්ති දැලි වලින් වැසිලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි මේකට කළු කොටුව නැත්තම් බ්ලැක් ෆෝර්ට් කියලා කියන්න හේතුව. ඉතින් මේතන බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම එන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මේ තැන ගැනත් මේ වීඩියෝ එක ගැනත් අදහසක් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අපි තව දවසක හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.